ආයිබෝවන් අදත් අපේ ගැඹුරු කතිකාවතට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ ගොඩක් දෙනෙක්ට වැදගත් මාතෘකාවක්. ඒ තමයි දෙමාපියන් සහ දරුවන් අතරේ ශක්තිමත් හොඳ sannivedanayak ගොඩනගා ගන්නේ කොහොමද කියන එක. මේකට අපි පදනම් කරගන්නේ The Parenting Blueprint කියන YouTube නාලිකාවේ වීඩියෝ එකක අන්තර්ගතය. ඒකේ නම Why Your Kids Don't Listen and How to Fix It Fast. ඉතින් අපේ අරමුණ තමයි මේකේ තියෙන ප්‍රධාන අදහස අරගෙන ඒවා අපේ ජීවිතේ කොහොමද පාවිච්චි කරන්න පුළුවන් කියලා බලන එක. හරි. එහෙනම් අපි පටන් ගමු නේද? මූලාශ්‍රයේ මුලින්ම කියනවා මේ දෙමාපිය දරු sannivedanaya කියන එක නිකන් කතාබහක්ම නෙවෙයි කියලා. ඔව්, ඒක තමයි අර විශ්වාසය, ගෞරවය, අර බැඳීම තියෙනවනේ. ඒ හැම දෙයකම අත්විවරම වගේ. හරියටම. ඒක දුර්වල වුණොත් එහෙම. එතකොට තමයි අර වැරදි වැටහීම්, ගැටුම් වැඩි වෙනවා. දරුවෝ සමහර විට වෙන තැන් වලින් මඟ පෙන්වීම හොයන්නත් පෙළඹෙන්න පුළුවන්. ඒ තනික් ඇත්තට අර ශක්තිමත් sannivedanaye තියෙනකොට හිතන්නකෝ දරුවට දැනෙන ආරක්ෂාව අර මට සපෝට් එකක් තියෙනවා මාව තීරුම් ගන්නවා කියන හැඟීම. ඒක මිල කරන්න බෑ නේද? දරුවෙක් එතකොට විවෘත වෙනවා තමන්ගේ දේවල් කියන්න. අනිවාර්යයෙන් මේක තමයි හැම දෙමාපියෙක්ම බලාපොරොත්තු වෙන්නේ. තව රසවත් කාරණයක් තමයි මූලාශ්‍රයේ කියන විදිහට sannivedanaye කියන්නේ නිකම් වචන ටිකක් නෙවෙයි කියන එක. ඕ අර කටහඬේ ස්වරිය අපේ ඇඟේ භාෂාව අපි කතා කරන වෙලාව අර වචන පිටිපස්සේ තියෙන හැබෑ හැඟීම මේ ඔක්කොම වැදගත් වෙනවා. හරියටම දරුවට ඇත්තටම දැනෙන්න ඕනේ මට මෙතන ඇහුම්කන් දෙනවා කියලා. මේක හොඳ දෙයක් තමයි. මේක පුහුණුවෙන් දියුණු කරගන්න පුළුවන් කුසලතාවයක් වීම. ඒක ඇත්ත. මූලාශ්‍රයේ යෝජනාවක් තියෙනවා පොඩ්ඩක් තමන්ගේම පොඩි කාලේ ගැන හිතන්න කියලා. අපිට කොහොමද සලකලා තියෙන්නේ? ඔව්. අපිට ඇහුම්කන් දුන්නද? අර බාධාවකින් තොරව විනිශ්චයක් නැතුව කතා කරන්න ඉඩක් තිබ්බද? ඒ අත්දැකීම් නැත්තම් ඒ අඩුර අදටත් බලපානව නේද? අපි කොහොමද අදහස් කියන්නේ කියන එකට. අනිවාර්යයෙන්ම. ඒ දෙයම තමයි අද අපේ දරුවන්ටත් වෙන්නේ. එයාලා නිතරම අර වටපිටාවෙන් සංඥා ගන්නවා. මේ අයට මගේ ප්‍රශ්න, බයවල්, වැරදි එහෙම කියන එක සේෆ්ද කියලා වගේ නේද? හරියටම ඒක තමයි. ඉතින් මේ sannivedanaye දියුණු කරගන්න පළවෙනි පියවරක් විදියට මූලාශ්‍රය කියන්නේ අර සක්‍රීය සවන් දීම ගැන. active listening. ඔව්. ඒ කියන්නේ අර ෆෝන් එක පැත්තකින් තියලා දරුවා දිහා බලාගෙන සම්පූර්ණ අවධානය. ඔව්. ඒ විතරක් නෙවෙයි. එයාලා කියපු දේ ආයෙත් තමන්ගේ වචන වලින් කියලා හරි මට තේරුණා ඔයා මේකයි කිව්වේ කියලා පෙන්නන එක. ඔව් ඒක හරි වැදගත්. අර මූලාශ්‍රයේ උදාහරණයක් තියෙනවනේ දරුවෙක් කියනවා අම්මෝ අද ඉස්කෝලේ හරි අමාරුයි. ඔව්. එතකොට ඔයාට අද අමාරු දවසක් වගේ නේද? මොකද වුනේ කියලා මට කියන්න කැමතිද කියලා අහන එක. ඒක කොච්චර සරල වුණත් ඒකෙන් දරුවට යන පණිවිඩය. ඒක ලොකුයි. මාව තේරුම් ගන්න කෙනෙක් ඉන්නවා කියන එක. විශ්වාසය ගොඩ නැගෙන එතනින්. අනිවාර්යෙන්ම. ඒ වගේම අර දරුවගේ වයසටයි පෞරුෂයටයි ගැලපෙන්න sannivedanaye හදාගන්න එකත් වැදගත් නේද? අනිවාර්යෙන්ම. අවුරුදු 4ක පොඩි එකෙක් කතා කරන විදිහ නෙවෙයිනේ ටීනේජ් කෙනෙක් එක්ක කතා කරන්නේ. ඔව්. පොඩි අයට කිටි සරල වාක්‍ය නවයෝන් විය කෙනෙක් එක්කනම් සමහර වෙලාවට එයාලට තමන්ගේ පැත්ත කියන්නේ ඉඩ දෙන. අර විවෘත ප්‍රශ්න අහන්න වෙනවා. අරමුණු බලෙන් කතා කරවන්න එක නෙවෙයි. නෑ. අර සංවාදයකට ඉඩක් හදන එක. හරි. එතකොට මේ sannivedanaye හරියට කරගන්න නම් දෙමව්පියන් අතෙන් නිතරම වෙන හැමයි නොදැනුවත්වම වෙන වැරදි ටිකක් ගැනත් මූලාශ්‍රය කියනවා. අපි ඒ ටිකත් පොඩ්ඩක් බලමුද? හොඳයි. පළවෙනි එක තමයි වැඩිපුර කතා කිරීම අඩුවෙන් සවන් දීම. ඔව් ඒක ගොඩක් පොදුයි. අපි අර ඉක්මනට උපදෙස් දෙන්න ප්‍රශ්න විසඳන්න හදනවනේ. අරමුණු හොඳයි. ඒත් එකෙන් දරුවට හිතෙන්න පුළුවන් මගේ හැඟීම් වලට වටිනාකමක් නැහැ වගේ. එහෙම නැත්නම් මාව තේරුම් ගන්නේ නැහැ කියලා. සමහර වෙලාවට එයාලට ඕනේ විසඳුමක් නෙවෙයි. නිකන් අහගෙන ඉන්න එක විතරයි නේද? හරියටම. ඒ ඉඩ දෙන්න ඕන. හරි. දෙවනි වැරද්ද ඉක්මනින් විනිශ්චය කිරීම හෝ විවේචනය කිරීම. හිතන්නකෝ දරුවෙක් ඇවිත් කියනවා මම විභාගේ ෆේල් වුණා කියලා. අපි එකපාරටම ඔයා නම් මාර කම්මැලියෙක් වගේ කිව්වොත් ඉවරයි නේද? එයා ආයෙත් එහෙම දෙයක් කියන්නේ නේද? වහමාඩුයි. ඒ විශ්වාසය කැඩෙනවා. ඒ වෙනුවට ඔයා හිතන්නේ මොකද උනේ? අපි කොහොමද මේක හදාගන්නේ වගේ ඇහුවොත්? එතකොට ඒක චෝදනාවක් නෙවෙයි ප්‍රශ්න විසඳීමක්. ඔව්. ඒකෙන් දරුවා ඉගෙන ගන්නවා වැරදි වුණාට කමක් නැහැ ඒවා හදාගන්න පුළුවන් කියලා. කතා කරන්න වැරදි වෙලාව තෝරගන්න එක. ඒ කියන්නේ අර දරුවා මහන්සියෙන් බඩගින්නේ කලබලෙන් ඉන්නකොට පරපතල කතාවකට යන්න හොඳ නෑ. ඒ වගේම තමයි අපිත්. අපි ස්ට්‍රෙස් එකේ හදිස්සියේ ඉන්නකොට දරුවට ඒක දැනෙනවා. අපි ඇත්තටම අහගල නෙවෙයි කියලා තේරෙනවා.
ඔව්. ඉතින් දෙන්නටම සංසුන් නිදහස් වෙලාවක් හොයාගන්න එක වැදගත්. සමහර විට අර කායිකේ යනකොට රැකෑම හදනකොට නිදාගන්න කලින් පොඩි වෙලාවක්. ඔව්. හතරවෙනි එක දරුවාගේ දෘෂ්ටි කෝණයට ගරු නොකිරීම. අපිට පොඩි ප්‍රශ්න වගේ පෙනුනත් දරුවාගේ ලෝකේ ඒක ලොකු දෙයක් වෙන්න පුළුවන්. අර සෙල්ලම් බඩුවක් නැති වෙන එක, යාළුවෙක් තරහ වෙන එක. අපි ඕක මොකක්ද කියලා සුළු කරොත් දරුවා ඉගෙන ගන්නේ Tamanගේ හැඟීම් වැදගත් නැහැ කියලයි. ඊළඟ පාරේ වගේ දෙයක් කියන්නේ නැහැ. ඉතින් අපිට පොඩියට පෙනුනත් ඒ වෙලාවේ දරුවාගේ හැඟීම පිළිගන්න ඕනේ. ඔයාට දුක ඇතින එලෙම වුණාම වගේ. හරියටම. ඒකෙන් යාලා ඉගෙන ගන්නවා හැඟීම් වලට වටිනාකමක් තියෙනවා කියලා. අවසාන වශයෙන් පස්වෙනි වැරද්ද ගැටලුවක් වුණාම විතරක් කතා කරන එක. ඒ කියන්නේ අපි දරුවත් එක්ක කතා කරන්න යන්නේ බනින්න හරි මොකක් හරි වැරද්දක් හදන්න හරි විතරක් නම් දරුවා කතා කරනවා කියන එක නෙගටිව් දෙයක් එක්ක සම්බන්ධ කරගන්නවා. එතකොට අපි කතා කරමු කිව්ව ගමන් එයාලා ටිකක් බයෙන් ඉන්නේ. ඩිෆෙන්ස් එකට යනවා. ඔව්. ඒ නිසා ප්‍රශ්නයක් නැති වෙලාවටත් නිකන් එදිනෙදා දේවල් ගැන කතා කරන්න ඕන. දවසේ වුණ විහිළුවක්, එයා ආස කරන දෙයක්. ඒ පොසිටිව් කතා වලින් තමයි අර අමාරු වෙලාවක කතා කරන්න අවශ්‍ය විශ්වාසය හැදෙන්නේ. ඒක තමයි. ආරිම පැහැදිලි. ඉතින් මේ වැරදි වලින් වළකින එකම ලොකු දෙයක් ඒත් මූලාශ්‍රය කියනවා sannivedane දිරිමත් කරන්න අපිත් ක්‍රියාශීලීව මොනවා හරි කරන්න ඕන කියලා. ඔව්. හරියට අර දොරක් ඇරලා තියලා එන්න කතා කරන්න මේක සේෆ් කියලා පෙන්නනවා වගේ. එක ක්‍රමයක් තමයි අර විවෘත ප්‍රශ්න අහන්න එක. ඉස්කෝලේ හොඳයිද වගේ? ඔව් නෑ උත්තර තියෙනව නෙවෙයි. නෑ. අද දවසේ ඔයාට වුණ හොඳම දේ මොකක්ද? නැත්නම් අද ඉගෙන ගත්ත අලුත්ම දේ මොකක්ද වගේ. ඒ වයින් කතාව දිගට යනවා. ඔව්. තව එකක් තමයි තමන්ගේ අත්දැකීම් බෙදා ගැනීම එක. අපිත් වැරදි කරපු හැටි, බය වුණ හැටි කිව්වම දරුවන්ට දැනෙනවා යාලා තනි වෙලා නෑ කියලා. දෙමාපියොත් මිනිස්සුયો කියලා තේරෙනවා. ඒකෙන් අර සම්බන්ධය ශක්තිමත් වෙනවා. හැංගීම් කියන දේවල් සාමාන්‍යයි කියලා තේරෙනවා. ස්ථාවරත්වයේ ගැනත් කියනෝ නේද? හැමදාම පොඩි වෙලාවක හරි කතා කරන එක. ඔව් කන්සිස්ටන්සි. ඒක ලොකු ඉවෙන්ට් එකක් වෙන්න ඕනේ නෑ. අර පොඩි එදිනෙදා මොහොතවල වාහන යනකොට, කැම කනකොට. ඒ වයින් තමයි අර කතා කරන එක සාමාන්‍ය දෙයක්, ආරක්ෂිත දෙයක් කියන පණිවිඩය යන්නේ. හරියටම. ශරීර භාෂාව. ඒකත් වැදගත්. අපි ෆෝන් එක බල කියන අහගෙන ඉන්න කිව්වට ඒක වැඩක් නෑ. දරුවා දන්නවා අපි ඇත්තටම අහගෙන නෙවෙයි කියලා. ඒ වෙනුවට ඇස් දිහා බලලා පොඩ්ඩක් එයාලා පැත්තට හැරිලා ඔළුව වනලා අහගෙන ඉන්න එකෙන් කියවෙන්නේ ඔයා කියන දේ මට වටිනවා කියලයි. සමහර වෙලාවට නිශ්ශබ්දව බාධා නොකර අහගෙන ඉන්න එකත් ඇති. ඒකත් ලොකු දෙයක්. එයාලට කියන්න තියෙන දේ ඉවර වෙනකන් ඉන්න එක. පෞද්ගලිකත්වයට ගරු කිරීම. විශේෂයෙන් අර ටීනේජ් වයසේදී නේද? එයාලා විශ්වාස කරලා කියන දෙයක් අපි ගිහින් යාළුවෙකුට හරි පවුලේ වෙන කෙනෙකුට හරි කිව්වොත් ඒ විශ්වාසය බිඳෙනවා. එතනින් පස්සේ එයාලා හිතේ තියෙන දේවල් කියන්න දෙපාරක් හිතනවා. ඒ විශ්වාසය රැකගන්න එක අත්‍යවශ්‍යයි. ඔව්. අවසාන වශයෙන් අර විනෝදජනක කතාවලටත් ඉඩ දෙන එක. එයාලගේ ගේම්ස් විනෝදාංශ ගැන. ඔව්. හැම කතාවක්ම බරපතල වෙන්න බෑනේ. මේ සැහැල්ලු කතා වලින් හැදෙන අර පාලම ශක්තිමත් වෙන තරමට පස්සේ අමාරු දෙයක් ගැන කතා කරන්න වුණත් ඒ පාලම උඩින් එන්න ලේසි. ඒක හොඳ උපමාවක්. ඉතින් මේ හැමදේම වයසත් එක්ක වෙනස් වෙන විදිහ ගැනත් මූලාශ්‍රය කතා කරනවා. පොඩි එකෙක් එක්ක කතා කරන විදිහ නෙවෙයි ටීනේජර් කෙනෙක් එක්ක. හරියටම උදාහරණයක් විදිහට අර අවුරුදු 2-5 පොඩි අයට එයාලගේ ලොකු හැඟීම් වලට වචන දෙන්න උදව් කරන්න ඕනේ. ඔයාට තරහගිරින් වගේ නේද? අර බෝලේ ගන්න බැරි නිසා වගේ. ඒකෙන් යාලා සංසුන් බනව හැඟීම් හඳුන ගන්නවා. ඔව්. ප්‍රාථමික පාසල් වයසේ 6-8 අය ගොඩක් කුතුහලෙන් ඉන්නේ. අර ඇයි කියලා අහනකොට ඉවසීම වැදගත්. ඒ ඉවසීමෙන් තමයි එයාලා ඉගෙන ගන්නේ මට ප්‍රශ්නයක් ආවම යන්න කෙනෙක් ඉන්නවා කියලා. ඒ විශ්වාසය හැදෙන්නේ එතනින්. අවුරුදු 9-12 වගේ පූර්වයෝන් වියදී එයාලා ටිකක් ස්වාධීන වෙනවා ඒත් තම තහවුරුවක් ඕන. මූලාශ්‍රය කියනවා එයාලා කියන දේට එකපාරටම ලොකුවට රියැක්ට් නොකර කම්පැනියක් එකමත්තක් වගේ අහගෙන ඉන්න එක වැදගත් කියලා. ඔව්. ඒක හරිම තීරණාත්මකයි. දරුවෙක් ටිකක් පුදුම හිතෙන දෙයක් කිව්වත් ඒක රසවත් කතාවක්. තව ටිකක් කියන්නකෝ වගේ කිව්වම එයාලට දැනෙනවා ඕනේ දෙයක් කියන්න පුළුවන් ආරක්ෂිත ඉඩක් තියෙනවා කියලා. ඒක නවයෝන්වියට හොඳ සූදානමක්. ඔව්. නවයෝන්විය 13+ තමයි ටිකක් අභියෝගාත්මක වෙන්න පුළුවන් කියන්නේ. එයාලා දුරස් වෙන්න, අඩුවෙන් කතා කරන්න බලන්න පුළුවන්. එතකොට බලෙන් කතා කරවන්නේ අනේක. ඒක තමයි කරන්න පුළුවන් නරකම දේ. ඒ වෙනුවට අර ස්වභාවිකව කතාවකට ඉඩ එනකම් බලන්න, පොඩ්ඩක් ඉඩ දෙන්න. කතා කරන ස්වරය සැහැල්ලුවෙන් තියාගෙන විවෘත ප්‍රශ්න අහන්න, තමන්ගේ ජීවිතේ පොඩි දේවල් කියන්න,
වැදගත්ම දේ එයාලගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න. එයාලට දැනෙන්න ඕන විනිශ්චයක් නැතුව පාලනයක් නැතුව ඕන වෙලාවක අපි ගාවට එන්න පුළුවන් කියලා. ඉතින් වයස අනුව ක්‍රම වෙනස් වුණත් හැම වයසකටම පොදු හරයක් තියෙනවා වගේ නේද? නියත වශයෙන්ම ඒ තමයි අර සංවේදනීය සහ ගෞරවය empathy and respect. Taman කියන දෙයට තමන්ගේ හැඟීම් වලට දෙමාපියන් වටිනාකමක් දෙනවා කියලා දරුවෙක් දන්නවනම් ඒ කෙනේ බැඳීම ශක්තිමත් වෙනවා. ඒ විතරක් නෙවෙයි අනාගතයේදී අනිත් අයත් එක්ක නිරෝගී සම්බන්ධතා හදාගන්න විදිහත් එයාලා ඉබේම ඉගෙන ගන්නවා. ඒක ජීවිත කාලයටම වටින කුසලතාවක්. මේ ශක්තිමත් sannivedanaye දිගු කාලීන ප්‍රතිලාභ ගැනත් මූලාශ්‍රයේ කතා කරනවා. නිකම් gedara ජීවිතයේ ලේසි වෙනවට වඩා දරුවාගේ පෞරුෂයට අනාගතයට මේක කොහොමද බලපාන්නේ? බලපෑම හරිම ලොකුයි. එකක් තමයි අර ආත්ම විශ්වාසය self esteem වර්ධනය වෙන එක. මට අහුම්කන් දෙනවා මාව තේරුම් ගන්නවා කියලා දැනෙනකොට දරුවා Taman ගැන හොඳින් හිතන්න පටන් ගන්නවා. ඕ ප්‍රශ්නවලට මුහුණ දෙන්න උදව් ඉල්ලන්න බය වෙන්නේ නැහැ. අනිත් අයට සවන් දෙන්න තේරුම් ගන්න අත්දැකීම ලබන නිසා අර සංවේදනය empathy කියන එකත් ඉගෙන ගන්නවා. ඒ වගේම ඔරොත්තු දීමේ හැකියාව resilience ඒකත් ශක්තිමත් වෙනා නේද? ජීවිතේ අමාරු දේවල් එනකොට ඒ ගැන කතා කරන්න තැනක් තියනවා කියන දන්න එක. ඒක හරිම බලවත් දෙයක්. හැඟීම් හිර කරගන්නේ නැතුව, වැරදි පාරවල් වල යන්නේ නැතුව, සෞඛ්‍ය සම්පන්න මේ අභියෝගවලට මුහුණ දෙන්න ඒක උගන්වනවා. මේ හැම දෙයකටම වඩා අර නොබින්දෙන විශ්වාසය ගොඩනගෙනවා. ඒක තමයි. ගොඩක් දෙමාපියන් බය වෙන අර නවයෝන් විය තියෙනවනේ. ඒ කාලේදී වුණත් ඒ විශ්වාසය තමයි බැඳීම ශක්තිමත් තියාගන්නේ. කුඩා කාලේ දාපුවේ sannivedana අත්විවරම තමයි එතකොට වැදගත් වෙන්නේ. අනිවාර්යෙන්ම. ඉතින් මේ ගමන පටන් ගන්නෙ කොහොමද? මූලාශ්‍රය කියනවා මේක එක දවසක ලොකු කතාවක් නෙවෙයි අර පොඩි පොඩි මොහොතවල් දහස් ගාණක් එකතු වෙලා හැදෙන දෙයක් කියලා. හරියටම හැමදාම රේට කියන කතාව, කාර් එකේ යනකොට වෙන කතාව, අර බාධා කරන්න හිතන වෙලාවක තත්පරයක් නවත්තලා අහගෙන ඉන්න එක මේ හැම පොඩි දෙයක්ම ඒ විශ්වාසය අර ආරක්ෂිත හැඟීම ගොඩනගනවා. ඒ කියන්නේ පටන් ගන්න ලොකු දෙයක් කරන්න ඕන නෑ. පොඩියට පටන් ගන්න පුළුවන්. සමහර වෙලාවට අද රෑ කෑම කනකොට ඉස්කෝලේ කොහොමද වෙනුවට අද ඔයාට hina ගියපු දෙයක් මත කියන්නකෝ වගේ පොඩි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. නැත්තම් දරුවෙක් කලබලෙන් ඉන්නකොට එකපාරටම විසඳුම් දෙන්න කලින් ඔයාට දැන් හරිම කේන්ති වගේ දුකයි වගේ කියලා ඒ හැඟීම පිළිගන්න එක වෙන්න පුළුවන්. ඔව්. මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි මේ දේවල් පටන් ගන්න කවදාවත් පරක්කු නෑ කියන එක. ඒක හරිම වැදගත් කාරණයක්. දරුවාගේ වයස 3 වුණත් 13 වුණත් 23 වුණත් අද ඉඳන් වඩා හොඳ සවන් දෙන්නෙක් sannivedakek වෙන්න උත්සාහ කරන එකෙන් ඒ සම්බන්ධතාවයට අලුත් පණක් දෙන්න පුළුවන්. එහෙනම් අද අපි මේ ගැඹුරින් කතා කරපු දේවල් වලින් පැහැදිලි වෙනවා මේ ශක්තිමත් දෙමාපිය දරු sannivedanayක රහස තියෙන්නේ මොකක් හරි සංකීර්ණ න්‍යායකකවත් ලොකු වැඩමුළුවකවත් නෙවෙයි. ඒක තියෙන්නේ අපි දවස ගානේ ගන්න පොඩි පොඩි තීරණවල. ඇත්තටම සවන් දෙනවද? දරුවාගේ හැඟීම් වලට වටිනාකමක් දෙනවද? අපේ සම්පූර්ණ අවධානය කියන තෑග්ග එයාලට දෙනවද කියන එකේ. ඉතින් මේ හැම දෙයකින්ම ඇත්තටම අදහස් වෙන්නේ මොකක්ද? අදහස් වෙන්නේ හැම දරුවෙක්ම වෙනස් වුණත් හැම වයසකටම ටිකක් වෙනස් විදිහක් ඕන උනත් අර sannivedanaya හරය, ඒ කියන්නේ සංවේදනය සහ ගෞරවය ඒක වෙනස් වෙන්නේ නැහැ කියන එකයි. Tamanට එවුන්කන් දෙනෝ, Tamanව අගය කරනවා කියලා දරුවෙක් දන්නවනම් ඒකෙන් දෙමාපිය දරු බැඳීම ශක්තිමත් වෙනවා විතරක් නෙවෙයි ජීවිත කාලෙටම වටින ජීවන කුසලතාවකුත් යාලා ඉගෙන ගන්නවා. පරිපූර්ණ වෙන්න ඕනේ නෑ. කොහෙත්ම නෑ. අවශ්‍ය වෙන්නේ අදම එක පොඩි දෙයකින් හරි පටන් ගන්න එක විතරයි. සමහර වෙලට අද රෑ කැම වෙලාවේ හොඳ ප්‍රශ්නයක් අහන එක. සමහර වෙලට හෙට දවසේ දරුවෙක්ව හදන්න කලින් පොඩ්ඩක් ඉඳලා ඇහුම්කන් දෙන්න තෝරගන්න එක. ඒ පොඩි වෙනස තමයි වැදගත්. ඔව්. අවසාන වශයෙන් මූලාශ්‍රයේ තියෙනවා පොඩි හිතන්න දෙයක්. එතන කියනවා Tamanට ඇහුම්කන් දෙනවා කියලා හැඟෙන දරුවන් අන් අයට සවන් දීමට දන්නා වැඩිහිටියන් බවට පත් වෙනවලු. ඒක හරිම ප්‍රබල අදහසක්. එහෙම බලනකොට ගෙදරදී අපි වර්ධනය කරන මේ සවන් දීමේ සහ අගය කිරීමේ සංස්කෘතිය පවුලෙන් එහාට ගිහින් අපේ සමාජයේ අන්‍යෝන්‍ය අවබෝධයට sannivedanයට කොවගේ බලපෑමක් කරයිද? එහෙමත් නැත්නම් අද කතා කරපු දේවල් වලින් තමන්ගේ සවන් දීමේ පුරුදු වල අදරෑම වෙනස් කරගන්න පුරන් එකම එක කුඩා දෙයක් මොකක්ද? ඒ ගැන පොඩ්ඩක් හිතන්න. ඒක හිතන්න වටින ප්‍රශ්නයක්.
Podcasting has really evolved with new tech making it so accessible. Absolutely, and the key is engaging your audience with quality content.